එහෙනම් අපි මුලින්ම පටන් ගමු AI වල ඇත්ත කතාවෙන්. දැන් අපි හැමෝම chat GPT ගැන දන්නවා, පාවිච්චි කරනවා. ඒත් දැන් ඒකටත් ලොකු අභියෝගයක් වෙමින් Google Gemini වගේ මෙවලම් වේගයෙන් ඉස්සරහට එනවා. මේක නිකම්ම තරංගයක් විතරද නැත්නම් ඊට වඩා ලොකු දෙයක් මෙතන සිද්ධ වෙනවද? ඒක හරියම වැදගත් ප්‍රශ්නයක්. මේක නිකම්ම තරංගයක් නෙවෙයි. මං හිතන්නේ මේක දර්ශන දෙකක ගැටුමක් කිව්වොත් හරිය. දර්ශන දෙකක? ඔව්. මේ වෙනස පිටිපස්සේ ඉන්න ප්‍රධාන මොලකරුවා තමයි DeepMind ආයතනයේ ඩෙමිස් හසබිස්. යාගේ දැක්ම තිබුණේ නිකම්ම ඊමේල් එකකට උත්තරයක් හදන කවියක් ලියන මෙවලමක් හදනවට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. ඒ කියන්නේ එයාට උණුනේ පිළිකාවලට බෙහෙතක් හොයන එක ප්‍රෝටීන නැමීමේ අවුරුදු 50ක විද්‍යාත්මක ගැටලුව විසඳන එක වගේ. මනුෂ්‍ය වර්ගයට බලපාන සැබෑ ලෝකයේ ලොකු ප්‍රශ්න විසඳන්න AI කියන මෙවලම පාවිච්චි කරන්න. හෙල්ලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔයාලා ඉස්සරහම දකින්න ඇත්තේ මම AI යූස් කරලා හදාගත්ත පොඩ්කාස්ට් වීඩියෝ එක. ඉතින් මම අද ගෙනල්ලා තියෙන්නේ AI යූස් කරලා සිංහලෙන් වගේම වෙනස් භාෂාවලින්ද AI වලින් ලේසියම පොඩ්කාස්ට් වීඩියෝ හදාගන්න පුළුවන් සුපිරිම AI ටූල් එකක් ගැන. ඒ වගේම මේ හදාගත්ත පොඩ්කාස්ට් වීඩියෝ යූස් කරලා ඔයාලට මුදල් උපයන විදිහක් මේ වීඩියෝ එක අන්තිමේටම කියලා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. දනාටෙක් එකකින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා මේකට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් අපි මේ පොඩ්කාස්ට් වීඩියෝ හදාගන්නේ කොහොමද බලන්න. ඔහොම පොඩ්ඩක් නවතින්න. ඔයා වෙනස්ම විදිහකට ටෙක් ගැන ඉගෙන ගන්න ආසද? එහෙනම් දනාටෙක් ඇකඩමි අපිව සබ්ස්ක්‍රයිබ් කරලාද තියෙන්නේ? සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකකුත් අමතක නොකර දාගෙන යන්න. හරි ඉතින් මේක ඔයාලගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක යූස් කරලා කරගෙන ඉන්න හැකියාව තියෙනවා. ඉතින් මේක මගේ ලේසියට මම ඩෙස්ක්ටොප් එකෙන් තමයි කරන්නේ. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ ඒක සර්ච් කරන්න බාය එකක් එන්නේ. ඒක සර්ච් කරගන්න notebook lm කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ වෙබ්සයිට් ගොඩක් පෙන්නයි. මේක උඩින්ම තියෙන මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න ඕනේ ඔයාලා. ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. මෙතන යට තියෙනවා try notebook lm කියලා බටන් එකක්. ඒ බටන් එක දෙන්න. ඊට පස්සේ ඔයාලා වෙනම වෙබ්සයිට් එකකට අරගෙන යයි. ඊට පස්සේ මේ වගේ මැසේජ් එකක් එයි. මේකට මේ ටික් එක දාලා ඕකේ දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ඔක්කොම කරන්න කලින් පොඩි සෙටින් එකක් හදාගන්න තියෙනවා. මෙතන උඩ තියෙනවා සෙටින් කියලා තැනක්. සෙටින් කියන තැනට යන්න. ඊට පස්සේ මෙතන output language කියන තැනට යන්න. මේක ඩිෆෝල්ට් තමයි තියෙන්නේ. ඉතින් අපිට මේ පොඩ්කාස්ට් එක හදාගන්න ලැන්ග්වේජ් එකක් තෝරගන්න. ඉතින් මම තෝරගන්නවා සිංහල ලැන්ග්වේජ් එක. ඔයාලා පොඩ්කාස්ට් හදන ලැන්ග්වේජ් එක මෙතනින් සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන මෙතන save කියන බටන් එක දෙන්න. දැන් අපි මේ සෙටින් එක හදාගෙන ඉවරයි. දැන් ඔයාලට මේ උඩින් පේන ඇති create new කියලා බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ක්ලික් කරන්න. හරි. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන උඩ prompt එකක් දෙන්න. යටින් document link drive copy text කියලා බලා ගන්න පුළුවන් මේ ඉන්ටර්ෆේස් එකේ. මෙතනින් අපි උදාහරණයක් විදිහට ගමුකෝ. ඔයාලා දැන් ඔයාලගේ පොඩ්කාස්ට් එක හදන්න අයිඩියා එකක් දෙන්න බෑ මේ AI එකට. ඉතින් මෙතනින් කරන්නේ ඔයාලා ලින්ක් එකක් වශයෙන් හෝ PDF එකක් ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් හරි ඔයාලා කොපි කරගත්ත ටෙක්ස්ට් එකක් හරි පේස්ට් කරලා මෙතෙන් ඔයාලා ඉන්පුට් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලා දෙන ඉන්පුට් එක භාවිතා කරලා මෙයා ඔයාලට වොයිස් ඕවර් එකක් විදිහට අවුට්පුට් එකක් ලබා දෙනවා. ඉතින් මම YouTube වීඩියෝ එකේ link එකක් දාලා තමයි මේ podcast එක හදාගන්න යන්නේ. ඉතින් මම YouTube වීඩියෝ එකේ link එකක් copy කරගෙන link කියන එකට ගිහින් මෙතන paste කරගන්නවා. ඊට පස්සේ මෙතන insert කියන බටන් එක දීලා මේකට upload කරනවා. ඊට පස්සේ මෙයා analyze කරලා ඔයාලට පොඩි notice එකක් දෙයි. මම ඔයාලට පේනවා ඇති එයා ඇනලයිස් කරලා පොඩි නෝටිස් එකක් දීලා තියෙනවා මම දාගත්ත වීඩියෝ එක ගැන. ඉතින් ඔයාලට මේකට එක්ක chat කරලා ඔයාලට ඕනේ කරුණු ඇඩ් කරගන්නත් පුළුවන්, ඕනේ නැති කරුණු අයින් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන voice over කියලා voice over කියන බටන් එක දෙන්න.
ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මගේ පොඩ්කාස්ට් වොයිස් ඕවර් එක මෙතන ක්‍රියේට් වෙනවා. මේ ක්‍රියේට් වෙන්න විනාඩි 10ක් 15ක් කාලයක් ගත වෙනවා. ඉතින් විනාඩි 10කින් 15කින් අපව හමු වෙමු. හරි. දැන් මගේ පොඩ්කාස්ට් වොයිස් ඕවර් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඩොට් තුනට යන්න. ඩොට් තුනට ගිහිල්ලා මෙතන ඩවුන්ලෝඩ් කියලා තියෙන්නේ. ඩවුන්ලෝඩ් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ වෙන වෙබ්සයිට් එකකට යයි. ඊට පස්සේ අපිට ඩවුන්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි හැදුවේ මේක ඔඩියෝ එකක් විදිහට. ඔයාලට මෙතන තව ෆීචර් එකක් තියෙනවා වීඩියෝස් ඕවර් කියලා. ඉතින් ඒකත් try කරලා බලන්න. try කරලා බලලා හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න, අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකනොත් මේ වගේ AI ගැන වීඩියෝ එකක් හෝ වෙන වීඩියෝ එකක් හරි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එකන් අදට සමු ගන්නවා. අදට goodbye.